සර් ආතර් කොනන් ඩොයිල්ගේ මරණයෙන් පස්සේ මේ ෂර්ලොක් හෝම්ස් කියන කැරක්ටර් එක සහ ඒ ඩිටෙක්ටිව් ජෝනර් ගැන උනන්දුවක් තිබ්බ ගොඩක් ඕතර්ස්ලා විසින් තමන්ගෙම කියලා මේ ෂර්ලොක් හෝම්ස් කතන්දර ලියන්න පටන් ගන්නවා. හැබැයි මේ ලියපු කතා 100,000 ගණක් අතරින් ඔෆිෂියල් කොනන් ඩොයිල් ස්ටේට් එක එහෙම නැත්නම් මේ ෂර්ලොක් හෝම්ස් කතන්දර ගැන ඔෆිෂියල් කොපිරයිට් එක තිබ්බ ඒ කොනන් ඩොයිල් ෆැමිලි එකෙන් ඇප්රූව් කරන්නේ පොත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ගාණක් විතරයි. ඒ විදිහට ඇප්‍රූව් වෙච්ච පළවෙනි ෆුල් ලෙන්ත් නවල් එක තමයි මෙන්න මේ House of Silk එහෙම නැත්නම් සේද සලකුණ කියන පොත. ඉතින් ලංකාවේ අපි හැමෝටම මුළු ජෙනරේෂන් එකටම වගේ මේ කියවන පුරුද්ද ඇති කරන්න හේතු වෙච්ච ලොකු ප්‍රධාන නවල් එකක් තමයි ප්‍රධාන නවල් සීරීස් එකක් තමයි Sherlock Holmes කියලා කියන්නේ. ඉතින් Sherlock Holmes කිව්ව ගමන් ලංකාවේ අපිට මතක් වෙන්නේ චන්දන මෙන්ඩිස් සර්. මොකද චන්දන මෙන්ඩිස් සර්ගේ පොත් සෙට් එකක් ඒ කියන්නේ කියවන්න එකතු කරන්න අපි ගොඩක් දෙනෙක් ඒ කාලේ ඉඳන්ම තාමත් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ලංකාවේ සිංහල පාඨකයට මේ ෂර්ලොක් හෝම්ස් කියන කැරක්ටර් එක සමීප කරන්න චන්දන මෙන්ඩිස්ගේ නැරේෂන් එක ඒ කැරක්ටර්ස් අපේ පාඨකයන්ට හඳුන්වලා දුන්න විදිහ ලොකු හේතුවක් වුණා. කොහොම හරි ෂර්ලොක් හෝම්ස් ඔරිජිනල් කතා ටිකෙන් පස්සේ එක එක ඕතර්ස්ලා විසින් එක එක කතන්දර ලියන්න පටන් ගන්නවා. හැබැයි මට පර්සනලි අර ෂර්ලොක් හෝම්ස් මුල් කතාවල තිබ්බේ මැජික් එක ඒ වව් ගතිය මේ අලුත් පොත් එකකවත් හරි විදියට බලා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් එහෙනම් මොකද්ද මේ සේද සලකුණ House of Silk පොතේ විශේෂත්වය? මුලින්ම මේ පොත ලියලා තියෙන්නේ ඇන්තනි හැරොවිට්ස් කියන ඕතර් ඒ වගේම කවිෂන් නදුන් කග්ගොඩාරච්චි කියන ඕතර් විසින් තමයි මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ මියුසස් පබ්ලිකේෂන් එක හරහා. ඉතින් ඇත්තටම මේ සේද සලකුණ පොත කියවද්දී මට අර මුල් ෂර්ලොක් හෝම්ස් කතාවල තිබ්බේ වයිබ් එක අර බේකර්ස් වීදියේ ගිහිල්ලා ඒ වොට්සන්ගේ හඬින් ඇහෙන නැරේෂන් එක ඒ විදිහටම ඇහුණා. මොකද මේ පොතේ හැම තැනක්ම අර මුල් ඔෆිෂියල් කතන්දරවල වගේම හරි ලස්සන නැරේෂන් එකක් එක්ක ලියලා තියෙනවා. ඒ වගේම මේ සේද සලකුණ කියලා තනි කතාවක් වගේ පෙනුනට මේ කතාව ඇතුලේ එකකට එකක් ඉන්ටර්කනෙක්ට් වෙච්ච පොඩි පොඩි කතා 3-4ක් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් පොඩි චිත්‍ර හොරකමකින් පටන් ගන්න කතාවක් අවසානයේදී ඉවර වෙන්නේ මනුෂ්‍යත්වයේ කියන එක කොච්චර මිලේච්ඡ වෙන්න පුළුවන්ද කියලා අපිට පෙන්නලා. ඉතින් ඒ වගේම අර අපේ විදිහට අපිට කියවලා පුරුදු විදිහට මේ කතාව ට්‍රාන්ස්ලේට් කරපු එකට මේ කවිෂන් අජුන් කග්ගොඩ ආරච්චි කියන ඕතට අනිවාර්යව ගෞරවයක් හිමි වෙන්න ඕන. ඉතින් එහෙනම් අර මුල් ෂර්ලොක් හෝම්ස් කතාවල තිබ්බ මැජික් එක ඒ අමුතු වයිබ් එක ඒ විදිහටම එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් අනිවාර්යෙන්ම මියුසස්ලා පබ්ලිෂ් කරපු වසර 100ක් පුරා ලොවෙන් වසන් කළ අතිශය ආందోලනාත්මක ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණය සේද සලකුණ අරන් කියවන්න.